ටයි ඇන්ඩ් ඩයි කියන්නේ ගොඩක් අය ආස කලාවක්. ඉතින් මේකට ඩයි මිශ්‍රණය හදාගන්න හැටි තමයි අද මම ඔයාලට වෙනස්ම විදිහකට කියලා දෙන්නේ. මුලින්ම අපි භාජනයකට යූරියා එකතු කරගන්නවා. ඉතින් මේ වීඩියෝ එක අතරතුරදී මම කොච්චර ප්‍රමාණද භාවිතා කරන්න ඕනි කියලා ඔය කට්ටියට පැහැදිලිව කියලා දෙන්න. ඊට පස්සේ මේ යූරියා ටික හොඳට වතුර භාවිතා කරලා දිය කරගන්නට ඕනි. ඉතින් යූරියා ටික දිය කරගද්දී අපිට කැවිටි විදිහට දකින්න පුළුවන්. ඔය කට්ටියට මේක පැහැදිලිව පේන්න ඕනි නිසා තමයි මම මෙන්න මේ විදිහේ භාජනයක් යොදාගෙන ඔය කට්ටියට මේක පැහැදිලිව පෙන්වන්න යන්නේ. ඉතින් අපි යූරියා ටික මේ විදිහට වතුර එකතු කරගෙන අපි මේකට එකතු කරනවා සෝඩියම් සිලිකේට්. ඉතින් මෙන්න මේ විදිහට තමයි යූරියා සහ සෝඩියම් සිලිකේට් මිශ්‍රණයක් හැදෙන විදිහ ඔය කට්ටියට බලා ගන්න පුළුවන් වෙන්නේ. සෝඩියම් සිලිකේට් එකතු කරද්දී එකවරම සෝඩියම් සිලිකේට් ටික එකතු කරන්න එපා. ටිකෙන් ටික එකතු කරන්නට ඕනේ. ඉතින් මම මේක වීඩියෝ එක ලස්සන වෙන්න ඕනේ නිසා මේ විදිහට ගත්තට පුළුවන් තරම් මේක එකිනෙක මිශ්‍ර කරමින් කටයුතු සිද්ධ කරන්න. එතකොට ඔය කට්ටියට නිවැරදි මිශ්‍රණයක් සකස් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. දැන් මෙන්න මේ විදිහට සෝඩියම් සිලිකේට් සහ යූරියා වතුර කියන තුන එකතු කරගෙන මෙන්න මේ ටික අපි හොඳට මිශ්‍ර කරගන්නට ඕනේ කූරක් භාවිතා කරලා. එතකොට අපිට හැදෙන මිශ්‍රණය තමයි මෙන්න මේ විදිහට ඔයාලට පේන්න තියෙන්නේ. ඉතින් මේ මිශ්‍රණය තවදුරටත් අපි මිශ්‍ර කරගන්නට ඕනේ මෙන්න මේ විදිහට යන්තම් පැහැදිලි ස්වභාවයක් එනකන් ඉස්සෙල්ලා ඔය කට්ටිය දකින්න නැති මිල්කි ස්වභාවයකින් තිබුණා. නමුත් දැන් මේක යම් තාක් දුරකට පැහැදිලි ස්වභාවයකටපත් වෙලා තියෙනවා. රයිට්. දැන් අපි මේකට ඩයි කුඩු මිශ්‍ර කිරීමක් සිදු කරමු. ඉතින් මම මේකෙදි භාවිතා කරන්නට යන්නේ ඇපල් ග්‍රීන් කියන කලර් එක තමයි හදන්නට යන්නේ. ඉතින් ඉස්සෙල්ලා මම කරන්නේ මෙන්න මේ විදිහට යෙලෝ කලර් එක එකතු කරගන්න එක. යෙලෝ කලර් එක එකතු කරගෙන මෙන්න මේ විදිහට ඒක මිශ්‍ර වෙන්න දෙනවා. මම කියන්නම් වතුර ලීටර එකට යූරියා මේස හැඳි 4යි සෝඩියම් සිලිකේට් මිලිලීටර් 150ක් වෙන විදිහට තමයි අපි මිශ්‍රණය සකස් කරගන්න ඕනේ. ඉතින් හොඳින් මිශ්‍රණය සකස් කරගත්තාම අපි නැවතත් මේක මිශ්‍ර කරගන්නට ඕනේ. මොකද මේකේ තියෙන ඩයි අංශ ටික ඒකාකාරීව විසිරෙන්න. ඊට පස්සේ පුළුවන් අපිට දෙවෙනි ඩයි එකට යන්න බලන්න අපි ඒකාකාරීව ඩයි අංශ විසිරෙන විදිහට කවලම් කරගත්තා. ඊට පස්සේ අපි මේකට එකතු කිරීමක් කරනවා TQ blue කියන එක. ඉතින් බලමු TQ blue එකතු කරාම කොහොමද මේකේ පාට වෙනස් වෙන්නේ කියලා.